කලින් වීඩියෝ එකෙන් අපි sign in සහ sign up page වල UI එක ඩිසයිනින් කරා. අද අපි බලමු client side validation කරන විදිහ සහ sign up form එකේ data ටික backend එකට යවලා කොහොමද database එකේ save කරන්න කියලා. මෙතනදී වැදගත්ම දේ තමයි client side සහ server side අතර සම්බන්ධය. මේ වැඩේ අපි කරන්නේ Ajax පාවිච්චි කරලා. ඒ හරහා page එක reload වෙන්නේ නැතුව data ටික backend එකට යවන්න පුළුවන්. ඒ වගේම අද අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ PHP logic ගැන. ඒ කියන්නේ server side එකට එන data ටික validate කරලා password එක hash කරලා කොහොමද relational database එකට හරියටම insert කරන්න කියලා අපි අද පියවරෙන් පියවර බලමු. මුලින්ම අපි කරන්නේ document.getElementById පාවිච්චි කරලා අපේ sign up form එකේ තියෙන values ටික JavaScript variables වලට ගන්න එක. මෙතනදී first name, last name, email, password වගේම අපි radio buttons වල check status එකත් අපි හරියටම ගන්නවා. දැන් අපි මේ ගත්ත data ටික PHP එකට යවන්න ලෑස්ති කරන්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරන්නේ form data object එක. මේක හරියටම postman කෙනෙක් වගේ. අපි දෙන හැම දත්තයක්ම key value pairs විදිහට object එකට append කරලා ලෑස්ති කරනවා. දැන් තමයි වැදගත්ම එක. ඒ තමයි XML request එක. අපි XML HTTP request එකක් create කරලා r.open හරහා post method එකෙන් අපි backend එකට post file එකක් සම්බන්ධ කරනවා. ඊට පස්සේ rsend form කිව්වම අපි අර හදාගත්ත form data එක server එකට යවනවා. අපිට අන්තිමට තියෙන්නේ callback function එක. server එකෙන් වැඩේ ඉවර වෙලා අපිට reply එකක් එනකල් මේක බලාගෙන ඉන්නවා. server එකෙන් හරියටම success කියන වචනේ ලැබුණොත් විතරයි අපි user message එකක් පෙන්නලා page එක reload කරන්න. අපි දැන් බලමු අපේ database connection එක හදාගන්න විදිහ. මෙතනදී මම database කියලා class එකක් පාවිච්චි කරනවා. මෙතන තියෙන static keyword එකෙන් වෙන්නේ අපේ මුළු system එකටම connection එකක් පාවිච්චි කරන්න ඉඩ දෙන එකයි. මම මේ class එක ඇතුලේ ප්‍රධාන function එකක් ලියලා තියෙනවා. එකක් තමයි ID data insert update delete කරන්න මේ function එකෙන් අනිත් එක තමයි database එකේ තියෙන data search කරලා ගන්න මේ function එක use කරලා. ඊළඟට අපි කතා කරන්නේ server side validation. JavaScript වලින් කරත් ආරක්ෂිතව PHP පැත්තෙන් දත්ත නද email නිවැරදි කියලා check කරන එක අනිවාර්යයි. මේ validate වුණොත් විතරයි අපි ඊළඟ step එකට යන්නේ. මෙතනදී ඔයාලට පේනවා අපි data validation කරලා තියෙන විදිය. අපි බලමු මේ validation හරියට වැඩ කරනවද කියලා. අපි නිකම්ම create account කියන බටන් එකේ ගියොත් all fields are
error message එකක් එනවා. දැන් අපි data ටිකක් insert කරලා data ටිකක් දාලා බලමු. not required කියලා message එක එනවා. තාම අපි fill කරලා ඉවර නැති නිසා අපි බලමු වැරදි password do not match. ඒ කියන්නේ මම මෙතන මුලින් දීපු password එක නෙමෙයි දෙවෙනියට දීලා තියෙන කියලා තමයි ඒ කියන්නේ. මම මෙතන වැඩිපුර එකේ number එකක් දාලා ඒක අයින් කරලා බලමු. දැන් හරි. දැන් කියන්නේ අපි please select an account type. කියන්නේ අපි මෙතන buy skill එකක් sell කරන කෙනෙක්ද buy කරන කෙනෙක්ද කියලා select කරන්න කියලා. You must agree to the terms and conditions. ඔය විදිහට අපි data validate කරලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ password hashing. user දෙන password එක ඒ විදිහටම save කරන්න නැතුව password hash කියන password hash එකෙන් අපි encode කරනවා. මේ නිසා කවුරු හරි data base එක hack කරත් කාටවත් user දෙන password එක මොකක්ද කියලා බලා ගන්න බැහැ. මෙතන තියෙන අනිත් වැදගත්ම දේ තමයි prepared statement. අපි query එක ඇතුළට variable දාන්නේ නැතුව question mark එකක් පාවිච්චි කරලා bind print කරනවා. මේක කරන්නේ query injection කියන hacking ප්‍රහාර වලින් අපේ database එක ආරක්ෂා කරන්න. දත්ත ඇතුළත් කරන්න කලින් අපි තව check කිරීම් දෙකක් කරනවා. එකක් තමයි user තෝරපු account type එක. අනිත් එක තමයි user email එක කවුරු හරි කලින් email එකකින් register වෙලා තියෙනවද කියලා බලන එක මේකෙන් කරන්නේ. දැන් අපි දත්ත ඇතුළත් කරනවා. මුලින්ම user table එකට table එකට data insert කරන මෙතනදී අපි පාවිච්චි කරන්නේ අර අපි කලින් හදපු database IDU function එක. මේක සාර්ථක වුණොත් අපිට පුළුවන් userගේ ID එක ගන්න පුළුවන්. අන්තිම පියවර තමයි relation සම්බන්ධ ඇති කරන එක. insert ID එකෙන් අලුත් user ID userගේ ID එක අරගෙන account type user කියන මැද table එකට user සහ එයාගේ account type එක සම්බන්ධ කරනවා. මේ කොටස ඉවර වුණාම තමයි success කියලා response එකක් යවන්නේ. මම දැන් code එකෙන් කරපු දේ තවදුරටත් තේරුම් ගන්න ER diagram එක බලමු. අපේ user table එකයි account type කියන table එකයි අතර තියෙන many to many relationship එකක්. අන්න ඒ
ප්‍රමිතියට ඩේටාබේස් එකක් හදන විදිහ. අපි දැන් මේක ටෙස්ට් කරලා බලමු. අපි දැන් මේ ෆෝම් එක ෆිල් කරමු. already exist. මේ රේඛ ඇවිල්ලා තියෙන්නේ මම මේ ඊමේල් එක කලින් යූස් කරපු නිසා. බලමු අපි ඊමේල් එක කලින් යූස් කරලා තියෙනවද කියලා. ඔව් ඔයාලට පේනවා මම මේ ඊමේල් එක කලින් යූස් කරලා තියෙනවා. ඒ නිසා අපි දැන් වෙනත් ඊමේල් එකක් දෙමු. created successful කියලා message එකක් ඇවිල්ලා page එක reload වුණා. ඒ කියන්නේ අපේ sign up process එක success වෙලා තියෙනවා. බලමු දැන් අපි insert කරපු data ටික database එකේ save වෙලා තියෙන විදිහ. පේනවා දැන් මම insert කරපු data ටික මේකට save වෙලා database එකේ save වෙලා තියෙනවා. යාළුවනේ ඔන්න විදිහට තමයි ආරක්ෂිත සහ ක්‍රමවත් sign up backend එකක් හදාගන්නේ. මම මේ වීඩියෝ එකෙන් ඔයාලා මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම අපේ කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න කියලා ඊළඟ ගමන් අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි login process එක ගැන කතා කරමු.